100k followers TikTok එකේ ලැබෙන්න මොනවද කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ දන්නවද? නැහැ අපිට නම් දන්නේ නැහැ. followers ලා 36000ක් ලැබෙන්න මොනවද කරන්න ඕනේ කියලා නම් අපි දන්නවා. අද අපි ඔයගොල්ලන්ට කියන්න යන්නේ අපේ කතාව. දවසක් මම මගේ යාළුවෙක්ට කුකුල් පැටව දෙන්නෙක් අරන් දුන්නා. ඒ කුකුල් පැටව දෙන්න තියාගන්න එයා කාඩ්බෝඩ් එකෙන් ලස්සනට කූඩුවක් හැදුවා. ඒක දැකලා මට හිතුණා ඒක රෙකෝඩ් කරලා ලස්සන කතාවක් එක්ක channel එකක් හදලා vlog එකක් විදිහට අප්ලෝඩ් කරමු කියලා. එහෙම තමයි අපේ channel එක පටන් ගත්තේ. අපිට අද followers ලා 36000ක් ලැබිලා තිනවා නම් ඒකට හේතුව අපේ යාළුවා තමයි. ඉතින් මම මේ අලුත් අවුරුද්දේ හිතුවා එයාට ලස්සන gift එකක් අරන් දෙන්න ඕනේ කියලා. ඒකට හොඳ තැනක් හොයාගෙන ඉදි තමයි දැක්කේ කප්රු කේකෙන් gifts ගෙදරටම ඩිලිවර් කරනවා කියලා. ඉතින් මට හිතුණා කප්රු කේකෙන්ම කේක් එකකුත් gift එකකුත් ඕඩර් කරමු කියලා. ඒ gift එක දැකලා නම් එයා පුදුම විදිහට සතුටු වුණා. 100k followers කොහොමද ගන්න කියලා හිත ඉන්න එපා. දැන්ම පටන් ගන්න. ඒක තමයි එකම secret එක. ඔයගොල්ලන්ටත් මොනම විදිහකින් හරි කෙනෙක් උදව් කරලා තියෙනවා නම් එයාට පුංචි gift එකක් අරන් දෙන්න. එතකොට ඒගොල්ලන්ට දැනෙන ඒ සතුට වචන වලින් කියලා නිම කරන්න බෑ. අපිටත් gift එකක් ලැබෙද්දි එහෙම නේද දැනෙන්නේ? අපේ යාළුවා එයාගේ අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථකව කරගෙන ජීවිතය ජය ගන්න ඕනි කියලා beautiful stories අපි සුබ පතනවා. අපි ආයෙමත් මේ වගේ තවත් ලස්සන වීඩියෝවකින් මුණ ගැහෙමු. එතකන් පරිස්සමින් ඉන්න. ජය වේවා.